ස්ට්‍රේන්ජර් තින්ග්ස් හි සැඟවුණු රහස. ස්ට්‍රේන්ජර් තින්ග්ස් ගැන කතා කරනකොට බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ 11 විල් නැත්නම් ඩෙමොගෝගන් වැනි චරිත ගැනයි. හැබැයි අද අපි කතා කරන්න යන්නේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවූ චරිතයක් ගැන. ඒ තමයි හොලි වීලර්. හොලි කියන්නේ වීල පවුලේ ඉන්න බාලම සමාජිකාවයි. කතාව පුරාම ඇයට දෙබස් තියෙන්නේ ඉතාමත් අඩුවෙන් උනත් ඇය සාමාන්‍ය දරුවෙක් නෙවෙයි කියලා රසිකයන් අතර විවිධ මතවාද තියෙනවා. ඔබ දැනගත යුතු විශේෂ කරුණු. නිවුන් සහෝදරියන්. හොලිගේ චරිතය රංගපාන්නේ එකම නිලියක් නෙවෙයි. හොලිවුඩ් නීති රීතිවලට අනුව කුඩා දරුවන්ට රූගත කිරීම සඳහා ලබා දී ඇති කාලය සීමිත නිසා මේ චරිතය රංගපාන්න නිවුන් සහෝදරියන් දෙදෙනෙක් යොදාගෙන තිබෙනවා. හැඟීම් ප්‍රකාශනය. පළමු සහ දෙවන කතාවලදී හොලිට දෙබස් නැති තරම්. ඒ වෙනුවට අධ්‍යක්ෂකවරුන් අවධානය යොමු කළේ ඇගේ මුහුණේ ඉරියව් සහ ඇය අවට සිදුවන දේට දක්වන ප්‍රතිචාර ගැනයි. විශේෂ සංවේදීතාව. රසිකයන් විශ්වාස කරන්නේ හොලිට අප්සයිඩ් ඩවුන් ලෝකයේ ශක්තියින් හඳුනා ගැනීමේ විශේෂ හැකියාවක් ඇති බවයි. විල්ට පසුව මේ අద్භූත දේවල් ගැන වැඩිම සංවේදීතාවයක් දක්වන චරිතය හොලි බව බොහෝ දෙනාගේ මතයයි. අනාගතයේ ඇගේ භූමිකාව. කතාවේ නිර්මාණකරුවන් ඉඟිකර ඇති පරිදි ඉදිරි කාල පරිච්ඡේදවලදී හොලිගේ චරිතයට මීට වඩා වැදගත්කමක් ලැබීමට නියමිතයි. රූගත කිරීම පසුපස ඇති රහස. රූගත කිරීම අතරතුර හොලිව කිසිම විටක බය හිතන දර්ශනවලට පෙනී සිටීමට සලස්වන්නේ නැහැ. සියලුම බිහිසුණු දර්ශන පසුව සංස්කරණය එඩිටිං මගින් එක් කරන ඒවා වන අතර දරුවාට ආරක්ෂිත පරිසරයක පමණයි ඇය රංගපාන්නේ. සාරාංශයක් ලෙස කිවහොත් හොලි යනු ස්ට්‍රේන්ජර් තින්ග්ස් හි ඇති අඳුරු භීෂණය සහ මිනිස් අහිංසකත්වය අතර ඇති සමබරතාවය පෙන්වන චරිතයකි. චිත්‍රපටවල සැගවුණු තොරතුරු, රසික මතවාද සහ මෙවැනිම නොදන්නා කරුණු දැන ගැනීමට සිනමා ගැලරි සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.